හරිනම් අපි මේ 1999 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. මම මේ ප්‍රශ්නේ ඩිස්කස් කර ඉද්දී අන්තිමට රෙකෝඩින් එක ස්ටොප් කරන්න යද්දිම ළමයි iPad එකේ බැටරි බැස්සා. ඒත් එක්කම සම්පූර්ණ රෙකෝඩින් එක නැති වුණා. හරි අපි බලමුකෝ. මම මේක මේ දැන් තියෙන ලේසියෙන් අපිට ඉක්මනට කරන්නත් පුළුවන්. හරි. මෙහෙමයි වැඩේ වෙන්නේ. හරි නම් කළද පැහැදිලි රූප සටහනක් ආධාරයෙන් සන්ධි ට්‍රාන්සිස්ටර් එක ව්‍යුහය දින්නනේ දැන් සන්ධි ශේෂ ආචරණ ජෝඩයක් කියලා තියෙන. හැබැයි දැන් මෙතන සන්ධි ශේෂ ආචරණයක් ගැන කියවෙන්නේ නැහැනේ. අන්න ඒ හින්දා මෙතන සන්ධි කියලා අදහස් කරන්නේ අපි සාමාන්‍ය මේ කතා කරන මේ ව්‍යුහය වෙන්න ඕනේ. ඒකින්ද අපි ඒක අඳිනවා. මේක කොට පරණයි ටික. ඉලෙක්ට්‍රොනික පරිපථවල ට්‍රාන්සිස්ටර් භාවිත කරලා හැකි වින්‍යාස මොනවද? අපි දන්නවා වින්‍යාස තුනක් තියෙනවානේ. පොදු පාද වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය සහ පොදු සංග්‍රහක වින්‍යාසය. හල් දන්නවා. මම පොදුවට තියෙන පාදම අග්‍රෙමේ. පාදම පොදුවට විමෝචකයේ මේ පැත්තට සංග්‍රහකයේ මේ පැත්තට. මෙතන අදගත් විමෝචකයේ මේ පැත්තට සෙට් වෙනවා කියන එක. පොදු විමෝචක වින්‍යාසය තමයි මේ තියෙන්නේ. මේ තියෙන පොදු සංග්‍රහක වින්‍යාසය. මෙතන ඉලෙක්ට්‍රොනික පරිපථවල අපි දන්නවා බහුලව භාවිත කරන මොන වින්‍යාසයද? පොදු විමෝචක වින්‍යාසයේ වැඩි වෝල්ටේජතාලාභයක්, වැඩි ධාරාලාභයක් ගන්න පුළුවන් වෙන හින්දා. රූපේ වෙනති වර්ධක පරිපථයේ IC ධාරාව IC මෙච්චරයි VC සහ ඒ අදාළ දත්ත දීලා තියෙනවානේ. හරි. ආයි මුලින්ම බලනවා මෙන්න මේක පැත්ත අපිට VE ගාගේ 0.2 කියලා දීලා තියෙන හින්දා අපිට පුළුවන් කෙලින්ම ඒ වගේම IE සමානයි IC කියන උපකල්පනය මත කෙලින්ම මේ පරිපථයට හරිද RE සමානයි V බෙදීම I දාලා මේක 1.2 බෙදීම 2යි කියලා 600 ඕම් කියලා VE ගාගේ RE ගාගේ ගණනය කරගන්න. ඔන්න RE අපි ගණනය කරගත්තා. ඒත් එක උඩට આવතවල වෙනවා VC සමානයි මේක මෙතනට ඕනේ නෑ දැන්ට ලියලා තියෙන්නේ මේ අන්තිම ප්‍රශ්නට අහලා දෙන්නේ දැන් නැතෝ මේ කවදාවත් ඔයාලට VC ලක්ෂ්‍ය විභවය VC සිදුවීම දෙක කියලා ගන්න බෑ. ඒක වැරදි එහෙම ගත්තොත් හරියද? අහඹෙන් එහෙම වුණාට ගන්න බෑ ඒක. හොඳේ. මොකද මේක අපිට දීලා තිබා VC කියගේ කීයක් වෙනවද කියලා මේ. ඔයාලා දැකින් නැති මේ හරියද? VC ඍණ VE කියගේ 6ක් කියලා මේකේ දීලා තියෙනවා. හරිද VE කියගේ 1.2ක් හින්දා VC 1.2ක් කියලා ගන්න පුළුවන්. එයාගේම IC ධාරාව දීලා තිබුණ හින්දා මෙන්න විදිහට ගණනය කිරීමකින් හරිද මේ විවිධම දාලා වලට RC ව ගණනය කරගන්නත් පුළුවන්. හරි ඔන්න අපි RC ව කොට දාගත්තා. ඊට පස්සේ අපි කවුද කොට දාගන්නේ? RB ව කොට දාගමු. හැබැයි ඊට අපි VB ලක්ෂ්‍ය විභව හොයාගමු. VBE කියගේ 0.6ක් කියලා දීලා තිබුණා. මේ තියෙන්නේ මේ. එහෙම ගණනය කරලා ඔයාලට 1.8ක් කියලා B ලක්ෂ්‍ය විභව හොයාගන්න පුළුවන් වගේම IB ධාරාව හරිද මේ B ට දීලා තිබුණේ. B ට කියන්නේ කවුද? හරිද මේ පොදු විමෝචක වින්‍යාසයේ සරදාර වලට තමයි. ඒ කියන්නේ ඔයාලට IB ධාරාව 2.10 ඇම්පියර් කියලා හොයාගන්න පුළුවන්. කීයද? 2.10 5 ඇම්පියර් කියලා ධාරාව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒ ධාරාව උස්සගෙන එන්න මෙතනට RB සමාන V බෙදීමයි. ඔහම දාලා අන්තිමේදී අසාමාන්‍ය V බෙදීමයි දාලා ගණනය කරන්න තියෙන්නේ 510 කිලෝ ඕම් කියලා ගණනය කරගන්න පුළුවන්. ඔන්න ඒකත් ගොඩ දාගත්තා. එදිට අපි RB RC සහ RE යගයන් තුනම ගණනය කරගත්තා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? වර්ධකයේ ප්‍රධාන කුඩා සයිනාකාර වටේතාවය ලබා දුන්නොත් ඉන්පුට් අවුට්පුට් සිග්නල් මේ ඔයාලට පේනවා ඉන්පුට් එක අවුට්පුට් එක අතර වෙනස 180 කලා වෙනසක් තිබීම ඒ වගේම මෙයාට වඩා මෙයාගේ වර්ධනය පෙන්නලා තියෙනවා නම් ඔන්න උත්තරේ ගොඩ. හරි. උත්තරේ ගොඩ මෙයාගේ වර්ධනයක් තියෙනවා කියලා පෙන්නනවා. හරි. ඊට පස්සේ මොකද්ද? සාමාන්‍ය VCE ගේ අගය VC විසීම දෙක ආශ්‍රිතව පවත්වා ගන්න පරිදි අපි පරිවර්තය හදන්නේ ඇයි ඒකට හේතුවනේ. ඒක ඔයාලා දන්නවා. දෙනලද සමමිතික ප්‍රතිදානයකට අනුරූපව සමමිතික ප්‍රතිදානය ලබා ගන්න VC ලක්ෂ්‍ය මේ VC විසීම දෙක ආශ්‍රිතව තියා ගන්න ඕනේ. අපිට පේනවා සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය අධ්‍යයනය කරද්දී IB ගොඩක් වැඩි වුණොත් සන්තෘප්ත කලාපයට පරිපතය යනවා. IB අඩු වුණොත් කපා හැරීමේ ප්‍රදේශයට යනවා. ඒතර අපේ කාලයත් එක්ක හරිද කාලයත් එක්ක ඉන්පුට් සිග්නල් එක මෙහෙම විචලන වෙනවා කියන්නකෝ. බැරිලා හරි ඉන්පුට් එක අර වැඩි වෙලා හරි ඉන්පුට් සිග්නල් එක ගියොත් IB එක ලොකු වගේ යන්න වලට හරිද IB එක ලොකු වගේ යන්න වලට එකපාරටම එක සන්තෘප්ත වෙන්න බලනවා. තමයි එකපාරටම අඩු වෙලා යද්දී එකපාරටම ගියාගෙන අඩුව එතට එකපාරටම මොන අවස්ථාවට යන්නේ නැද්ද? කපා හැරීමේ අවස්ථාවට ගිහලා වෝල්ටේජ් එක බිඳුව තියාගන්න තිබෙන්න පුළුවන්. හරිද? කපා හැරීමේ ප්‍රදේශයකට ගතතනකත් කපා හැරීමේ ප්‍රදේශයන IB කුඩා කියනවලදී එතකොට ඇත්තටම අවුට්පුට් සිග්නල් එක උපරිම වෙනවා. අය අවුට්පුට් සිග්නල් එක උපරිම වෙන්නේ මේ මොකද මේ ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට VC ගාගේ අපි දුන්න VCC ගාගේට වෙනවා. හරිද? එතකොට අන්න ඒ විදිහට අපේ ප්‍රධානයන් සහ ප්‍රතිධානයන් අතර නිවැරදි සමමිතිකත්වය පවත්වා ගන්න තමයි මෙන්න මේ VC බෙදීම VC සමාන VCC දෙකම දෙක ආශ්‍රිතව පවත්වා ගන්න කියලා අපි උපදෙස් දෙන්නේ සහ පරිවර්තය. එතකොට අපිට හරියටම ක්‍රියාකාරීත්වය තියෙනවද කියලා යම් ප්‍රමාණයකට හදා ගන්නතොර ඔන්න ඉදිරිය 2009 ඒරල් ප්‍රශ්නේ වරුණා. මම මේ විදිහට ඩිස්කස් කරලා ඔක්කොම කරාට පස්සේ තමයි එකපාරට මේක බැටරි බැස්සේ දැනුත් 100%යි තියෙනවට පේනවනේ. මේ මට ඒකෙන්ද මේක සේව් කරගන්නත් බැරි වුණා. හරි එහෙනම් අපි ඊළඟ අවුරුද්දේ හම්බෙමු.